එකක් යන්න පුළුවන් වෙයිද නුවරඑළියේ? ඔව් පුළුවන්. ඔයාලා මේ කොහෙන්ද කතා කරන්නේ? අපි කතා කරන්නේ නුවරින් ඔයාලත් නුවරනේ. ඔව් අපි ඉතින් නුවර. හරි එහෙනම් මම ඔයාට එන්න ඕන ලොකේෂන් එකයි යන තැන් ටිකයි ඔක්කොම ඔයාට WhatsApp කරන්න. ඔයා අපිට කියන්න ගාන කොහොමද කියලා. හරි මන් ගානත් WhatsApp එකටම දාන්නම්. ඕකේ. හරි එහෙනම් ඕකේ. The next day. The next day. පොඩ්ඩ දන්නද දාම් වෙනවා ඩූම් වෙනවා එහෙම තියෙනවා නේද? මේ දවස්වල ටිකක් අනතුරු එහෙම වැඩි නෑ. තියෙනවා. අපි එන්න කලින් බස් එක හොදලා බස් එක ෆුල් රිපෙයාර් කරගෙන ආවා. එහෙනම් කමක් නැහැ. ගයිස් අපි දවල් වෙලා බැස්සම ගියා කෝවිලකට මෙතන මාරම ලස්සනයි ගයිස්. ඉතින් ඔයාලට පේන්නේ ගයිස් මේ කට්ටිය කෝවිල ඇතුළෙන් යන ගමන්.
මෙයාලා මෙහෙම ගියාට දැනගෙන හිටිය නෑ රෑවෙද්දි. ඔවුන්ගේ ජීවිතවලට වෙන දේ ගැන. අන්න අපේ බස් එක අතන තියෙනවා ගයිස්. ඔන්න දැන් කට්ටියම කෝවිලට ගිහින් ඇවිත්. බස් එකට නැගින ගමන් ඉන්නේ. දැන් දවල්ට කාලා ඉවර වෙලා යන ගමන් ඉන්නේ. ඩ්‍රයිවරුත් මාර යෑමක් කියන්නේ කට්ටියටත් වැඩිය ගානක් නෑ. ඇතුලේ හොඳටම නටනවා. දැන්නම් ඔක්කොම බලන්න ඕනෙ තැන් බලලා ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්නේ. ඇතුළ වෙන දේ පොඩ්ඩක් බලලා ඉමුකෝ. ඔහම යද්දී ඩ්‍රයිවර් කිව්වා මේ බස් එකේ බ්‍රේක් නෑනේ. බොරු නෑ බොරු නෙවෙයි කියන්නේ. ඇත්තටම මේ බස් එකේ බ්‍රේක්